හයි කොහොමද ඔයාට? ඉතින් හැමදාමත් මගෙන් අහන දෙයක් තමයි ලොකු මුදලක් යන්නේ නැති අපි හැමෝටම ලේසියෙන් ගන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම ෂැම්පු කන්ඩිෂනර්ස් කියන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔන්න අද මං හිතුවා ඔයාට හරියම ලේසියෙන් ගන්න පුළුවන් හොඳම ෂැම්පු කන්ඩිෂනර්ස් ටිකක් පෙන්වන්න ඕනේ කියලා. හරි ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු මේ ෂැම්පු කන්ඩිෂනර්ස් මොනවද කියලා. ඉතින් ඔන්න ඔයාට ඔෆ් මාක්ස් එකේ ඉන්ටෙන්සිව් රිපෙයාර් ෂැම්පු එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට එන වොලියුම් ඇන්ඩ් ග්‍රෝත් බූස්ටර් ෂැම්පු එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් මේ ෂැම්පු දෙක පාවිච්චි කරන ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ගැළපෙන කන්ඩිෂනර් එකකුත් තියෙනවා. ඒ තමයි මෙන්න මේ විදිහට එන ඔෆ් මාක්ස් Hair Rescue 3-in-1 කන්ඩිෂනර් එක. ඉතින් මම දැන් මුලින්ම කියන්නම් ඔයා පහසු මිලට ගන්න පුළුවන් හොඳම ෂැම්පු කන්ඩිෂනර්ස් තෝරගන්නකොට මේ ඔෆ් මාක්ස් ෂැම්පු කන්ඩිෂනර්ස්ම හොඳයි කියන්න බලපාන හේතු මොනවද කියලා. ඉතින් මුලින්ම කියනනේ මේ ඔෆ් මාක්ස් කියන්නේ දැන්ටමත් ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. ඒත් එක්කම තමයි ඔෆ් මාක්ස් නිෂ්පාදනය කරන්නේ හයිකියා ෆාමා පුද්ගලික සමාගමෙන්. ඉතින් මේ සමාගම 100%ක් දේශීය සමාගමක්. ඉතින් ඒ නිසාම ශ්‍රී ලාංකික දේශගුණයට ගැලපෙන්න විශේෂයෙන් ලාංකික ජනතාවගේ හිසකේස් සම ගැන අධ්‍යයනය කිරීමකින් පස්සේ තමයි මේ නිෂ්පාදන අපි අතට එන්නේ. ඉතින් ඒකත් එක්ක හරියටම අපේ හිසකේස් මොන වගේද හිසකෙස් වල ස්වභාවය එතකොට හිසකෙස් වලට අවශ්‍ය කරන පෝෂණය මොන වගේද විශේෂයෙන් ඒ අමුද්‍රව්‍යයන් ගැලපීම අපේ ලංකාවට ගැලපෙන ඉතින් මේ හැම දෙයකම අධ්‍යයනයකින් පස්සේ තමයි මේ නිෂ්පාදන අපි අතට එන්නේ. ඒ වගේම ඉතින් මම ඔෆ් මාක්ස් නිෂ්පාදන වල දකින හොඳම දෙයක් තමයි මේ නිෂ්පාදන ඕනම කෙනෙකුට දරන්න පුළුවන් විදිහේ පහසු මිලකට තමයි තියෙන්නේ. අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මිලිලීටර් 100ක ෂැම්පු එකක් රුපියල් 395ක් වගේ මුදලකට ඒ වගේම තමයි මිලිලීටර් 200ක ෂැම්පු එකක් 625ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලනකොට ඇත්තටම ඕනම කෙනෙකුට දරන්න පුළුවන් විදිහේ මුදලක් තමයි මේ නිෂ්පාදනවල තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ නිෂ්පාදනවල අහිතකර අමුද්‍රව්‍යයන් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒත් එක්කම ISO 9001 වැනි ඉහළ තත්ත්ව සහතික මේ නිෂ්පාදනවලට තියෙනවා. ඉතින් ඒ නිසා ඒකත් එක්ක බය නැතුව විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ නිෂ්පාදන ටිකක්. හරි. ඉතින් මම දැන් කියනවා මේ ප්‍රොඩක්ට්ස් තුන ඔයාට ගැලපෙන විදිහට තෝරගන්නකොට ඔයාට මොකද්ද වඩාත් හොඳින්ම ගැලපෙන්නේ කියලා. ඉතින් අපි මුලින්ම ෂැම්පු වලින්ම පටන් ගමු. ඉතින් ඔන්න ඔයාට තියෙන්නේ ඩ්‍රයි හෙයා එකක් නම් ඒත් එක්කම හරියම ඉක්මනට ඔයාගේ කොණ්ඩේ අවුල් සහිත තත්ත්වයක් ඇති වෙනවා නම් අකිස් පැලෙනවා නම් ඒ වගේම තමයි ඔයා දැනටමත් කොණ්ඩේට කල එකක් කරලා නම් තියෙන්නේ. ඒත් එක්කම ඔයා එහෙමත් නැත්නම් දැනටමත් මොනවා රීබොන්ඩ් එකක් ඒ වගේ මොනවා හරි කෙමිකල් කොණ්ඩේට පාවිච්චි කරලා නම් තියෙන්නේ ඔන්න ඔයාට පුළුවන් ඔෆ් මාක්ස් එකේ මෙන්න මේ විදිහට ඉන්ටෙන්සිව් රිපෙයාර් ෂැම්පු එක පාවිච්චි කරන්න. ඉතින් මේ ෂැම්පු එකේ ආගන් ඔයිල්, ඇලෝ එක්ස්ට්‍රැක්ට් වගේම පැන්තනෝල් අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ හිස කෙස් වලට හොඳ තෙතමනයක් දෙන්න, ඔයාගේ හිස කෙස් වල තියෙන තෙතමනය ආරක්ෂා කරන්න පිරිසිදු කරන ගමම්ම මේ ෂැම්පු එකට පුළුවන්. ඉතින් ඔන්න ඔයාට හිතනවාද මේ දවස්වල ටිකක් ඔයාගේ කොණ්ඩේ බැඩියෙන් ගැලවිලා යනවා කියලා. එහෙම නැත්නම් එන්න කොණ්ඩේ ටිකක් තුනී වෙනවා, ඝනකම අඩු වෙලා මෙන්න මේ වගේ තත්ත්වයක් ඔයාට ඔයාගේ කොණ්ඩේ දැනෙනවද? ඉතින් අන්න එහෙනම් ඔයා හොයනවා නම් සාමාන්‍යයෙන් ඔයාට දරන්න පුළුවන් මෙලක් තියෙන හොඳම ලංකාවේ තියෙන ෂැම්පු එකක් ඔන්න ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔෆ් මාක්ස් එකේ එන වොලියුම් ඇන්ඩ් ග්‍රෝත් බූස්ටර් ෂැම්පු එක try කරන්න. ඉතින් මේක අපි බැලුවොත් එහෙම විදිහට සාරය, නෙල්ලි, තැඹිලි තෙල් වගේ ස්වභාවික අමුද්‍රව්‍යයන් අන්තර්ගත වෙලා තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම හොඳින් දන්න දෙයක් තමයි ෂැම්පු එකක් පාවිච්චි කරලා හොඳට හිස කෙස් පිරිසිදු කරාට පස්සේ නැවතත් හොඳ තෙතමනයක් ලබා දෙන්න, තෙතමනය ලොක් කරන්න, එතකොට ඩ්‍රයි වෙන එක වළක්ව ගන්න, හොඳ පෝෂණයක් ලබා දෙන්න. ඒ වගේම තමයි හිස කෙස් ඉරේලියෙන් විසදුවේ මේ හැම දෙයක්ම ආරක්ෂා කරන්න කන්ඩිෂනර් කරන එකත් හරිම වැදගත් කියන එක. ඉතින් අන්න එතෙන්දී අපිට පුළුවන් ඔෆ් මාක්ස් එකේ මෙන්න මේ විදිහට එන ආගන් ඔයිල්, එතකොට ඇලෝවේරා එහෙම අන්තර්ගත වෙලා එන 3-in-1 කන්ඩිෂනර් එක පාවිච්චි කරන්න. හරි ඉතින් ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයාගේ හිස කෙස් වල ප්‍රශ්න වලට ගැලපෙන විදිහට හොඳම මිලක් තියෙන ෂැම්පු කන්ඩිෂනර් තෝරගන්න ඔෆ් මාක්ස් බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මම හිතුවා මෙන්න මේ දේත් කියන්න ඕනේ කියලා. දැන් හැමදාම මගේ වීඩියෝස් වල මම හරියට ෂැම්පු එකක් පාවිච්චි කරන ආකාරය වගේම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන ආකාරයෙන් පැහැදිලි කරලා දෙනවනේ. හැබැයි අද මම හිතුවා මෙන්න මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට මට දකින්න ලැබෙන දෙයක් තමයි
හොඳම ෂැම්පු කන්ඩිෂනර්ස් පාවිච්චි කරා මේක හරියට පාවිච්චි කරා හැබැයි ඉතින් ප්‍රතිඵල නැහැ කියන එක. ඇත්තටම ෂැම්පු කන්ඩිෂනර්ස් වලින් ප්‍රතිඵල එන්නේ නැති වෙන්න බලපාන හේතු ටිකක් තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම අපි කරන වැරදි නිසාම තමයි අපිට හොඳ ප්‍රතිඵල ගන්න බැරි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ෂැම්පු කන්ඩිෂනර්ස් පාවිච්චි කරන ඔයා මෙන්න මේ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඉතින් අංක 1ටම අපි හිසකේ සතියට දෙපාරක් තුන් පාරක් අනිවාර්යයෙන්ම හොඳින් පිරිසිදු කරන්න ඕනේ. මොකද අපි දන්නවා අපේ රටේ දේශගුණ තත්ත්වයක් එක්ක නිතරම අපේ හිස් කබලෙත් තෙල් කුණු ඒ වගේම දාඩිය මෙන්න මේ දේවල් නිතරම තියෙනවා. ඉතින් ඒකත් එක්ක හිසකෙස් ගැලවී යාම, එතකොට ඩ්‍රැන්ඩ්‍රෆ් ඔන්න ඔය වගේ ප්‍රශ්න තවත් වැඩි කරන්න මෙන්න මේ හිසකෙස් හරියට හිස් කබල හරියට පිරිසිදු නොවීම බලපාන. ඉතින් ඒ නිසා සතියට දෙපාරක් තුන් පාරක් මේ වගේ ෂැම්පු කන්ඩිෂනර් එකක් පාවිච්චි කරලා හිසකෙස් පිරිසිදු කරන එක හරිම වැදගත්. අනිත් එක තමයි සැර කෙමිකල් විශේෂයෙන් සැර සුවඳවල් අන්තර්ගත වෙලා නැති ෂැම්පු කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එකත් හරිම වැදගත් වෙනවා. අනිත් එක තමයි හරියට කන්ඩිෂනර් කරන එක හරිම වැදගත් වෙනවා. විශේෂයෙන් ගොඩක් අයට කන්ඩිෂනර් එකක් ඇප්ලයි කරලා ඒ විනාඩි 3-4 කාලේ ඉන්න බෑ. හරිම ඉක්මනට වොෂ් කරලා දාන්න. එතකොට ඇත්තටම කන්ඩිෂනර් එකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් ඒ නිසා හරියටම කන්ඩිෂනර් කරන එකත් හරිම වැදගත්. ඒ වගේම ඉතින් මේ දේ නම් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. මම අර මුලින් කිව්වනේ සතියට 2-3ක් අනිවාර්යයෙන්ම අපි හිස් කබල හොඳට පිරිසිදු කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන කොට්ටුරේ ඒ වගේම කොණ්ඩේට පාවිච්චි කරන පනාව, තුවාය මේ හැමදේම කොණ්ඩකටු මේ හැමදේම හොඳින් පිරිසිදු කරන්න නම් මතක තියාගන්නම ඕනේ. විශේෂයෙන් ඔයාට ඩ්‍රැන්ඩ්‍රෆ් හිස්වලි වගේ ගැටලු තියෙනවා නම් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒ වගේම තමයි ඔයා ටවල් ඩ්‍රයි කරන්න පාවිච්චි කරන ටවල් එකත් හරිම වැදගත් වෙනවා. මෙන්න මේ වගේ හිස කේස් වලටම පාවිච්චි කරන්න පුළුවන් විදිහ හරිම තුනී කෙඳි තියෙන ටවල් එකක්ම තෝරගන්න. එහෙම නැතුව අර ඝනකන්තෙදි කෙඳි තියෙන පරණ ටවල්ස් නම් කොණ්ඩේට පාවිච්චි කරන්න එපා. කොණ්ඩේ යාම හරිම වේගවත් වෙනවා. හරිම ඉක්මනට කොණ්ඩේ ගැලවිලා යනවා. මොකද කොණ්ඩේ තෙත තියෙනකොට ගැලවෙන්න පුළුවන් ප්‍රමාණය වැඩිනේ. ඉතින් ඒකත් එක්ක වැඩිම කොණ්ඩේ යන්න බලපාන හේතුවක් තමයි ඔය විදිහේ පරණ ඝනකම් ටවල්ස්. තව ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ වගේ සැටින් කොට්ටුර පාවිච්චි කරනවා නම් හොඳයි. ඔයාගේ කොණ්ඩේ යන ප්‍රමාණය වැඩි නම් ඒකත් සෑහෙන්න ඔයාට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ වගේ කොට්ටුරයක් පාවිච්චි කරනකොට. හිසකේ සම්බන්ධව ගන්නකොටත් ඇත්තටම අපි හොඳ පෝෂණයන් ලබා ගන්න ඕනි කියන එක. ඉතින් අන්න එතෙන්දී අභ්‍යන්තර පෝෂණය කියන එකත් හරිම වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ දෛනික කෑම වේල ඔයා හරියාකාරයෙන් ගන්නේ නැත්නම් අභ්‍යන්තර පෝෂණය ගැන අනිවාර්යෙන් හිතන්න. අන්න එතෙන්දී ඔයාට සප්ලිමන්ට් එකක් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන් hair වලට ගැලපෙන්න. එතකම තේ ස්ට්‍රෙස් එක, නිින්ද මදිකම ඔන්න ඔය දේවලුත් අපේ හිසකෙස් ගැලවී යාම සහ අපි පාවිච්චි කරන ෂැම්පු කන්ඩිෂනර්ස් වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔය දේවල් ගැන අනිවාර්යයෙන්ම හොඳ අවධානයක් දෙන්න. ඉතින් මම දන්නවා දැන් ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ ඕෆ් මාක්ස් නිෂ්පාදන අපි කොහොමද ගන්නෙ කියන එක. ඉතින් ඕක නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම ෆාමසි එකක, සුපර් මාකට් එකක අපිට හරියම ලේසියෙන් ෆැන්සි shops වල එහෙම මේ ඕෆ් මාක්ස් නිෂ්පාදන අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔයාට පුළුවන් මෙන්න මේ Hello Ladies website එකෙන් off marks නිෂ්පාදන අරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් off marks ශ්‍රී ලංකා Facebook page එකෙන්, ඒ වගේම Instagram එකෙන්, එහෙම නැත්නම් TikTok page එකෙනුත් අරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරොත් ඔන්න ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගාම මේකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්නම්. bye.